මේ දවස්වල ලංකාවම පිස්සු වට්ටපු ලංකාවෙම අවධානය ගත්ත සිදුවීමක් තමයි චාමිකගේ දරුවගේ කතාව. ඉතින් මේ සිදුවීමත් එක්ක චාමිකගේ දරුවගේ මව තමයියි කියූ කාන්තාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාව සිදු කරන කාන්තාවකයයි ලොකු කතිකාවතක් සමාජගත වී තිබුණා. ඉතින් ඒ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ෆ්ලයිට්ස් ඇටෙන්ඩන්ට් යූනියන් වෙතින් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක්ද ලබා දී තිබුණා. වීඩියෝ එකට යන්න කලින් අඩහැරි YouTube channel එක තාමත් ඔයාලට subscribe කරන්න බැරි වුණු කෙනෙක් නම් ඔන්න subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ගුවන් සේවිකාවන්ගේ සංගමය පවසන පරිදි එබඳු තැනැත්තියක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කිසිදු රැකියාවක සේවය නොකරන බව තමයි වාර්තා වෙන්නේ. තවදුරටත් එම සංගමය පවසන පරිදි මෙම සිදුවීම නිසා එම ගුවන් සේවයේ රැකියාව සිදු කරන ගුවන් සේවිකාවන්ටද මේ හරහා විශාල කැලලක් අවනම්බුවක් ඇති වූ බවද වාර්තා වෙනවා. නමුත් සමාජ මාධ්‍ය තුළ බොහෝමයක් දෙනා පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවයේ නියුත ගුවන් සේවිකාවන්ගේ කීර්ති නාමයට මෙම කාන්තාව ගුවන් සේවිකාවක් යැයි කීම හානියක් සහ එය වත්මන් ගුවන් සේවිකාවන්ගේ වෘත්තීය ගරුත්වයට හානියක්ද බවයි. නමුත් මේ සත්‍ය කරන වන්නේ මෙම තරුණිය ගුවන් සේවයේ සේවය කර ඇති බවත් නමුත් මේ වන විට ගුවන් සේවයෙන් ඉවත් වී ඇති බවත්ය. ඒ බව තහවුරු වනුයේ ඇය කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් දිරිගැන්වීම සම්බන්ධ වීඩියෝවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුමක් පැළඳ සිදු කිරීමයි. මේ ඔස්සේ තහවුරු වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන්ගේ සංගමය සිය වෘත්තීයභාවය රැක ගැනීමට ඇයව පහතට හෙලා කටයුතු කර ඇති ආකාරයයි. මේ පිළිබඳව ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම ඔයාලා ගාවට එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.